ආයුබෝවන් අපිට කැම තියෙන තරයට ගන්න. කී දෙනෙක් ඉන්නවද මහත්තයා? අපේ 10 දෙනෙක් විතර 11 දෙනෙක් ඉන්නවා. හරි. විනාඩි 10ක් එළියෙන් ඉන්න පුළුවන්ද? විනාඩි 10ක් ඉන්න පුළුවන්. පොඩ්ඩක් බිසි එහෙම කිව්වද? ඒ නැති විනාඩි 10ක් අපි එළියමු. සිට්මි තමයි අද හොඳටම කරේ. නේ හොඳටම කරේ ඔයා තමයි. මොකද? හායි. ඔයාගේ ඇඳුම නම් සුපිරි. මගේ සුපිරි මගේ ඇඳුම තමයි සුපිරි. ඔන්න පියුමාලි. මොකද කියන්නේ? මලන් ගිය පාර මාව දාලා ගියා. හ්ම්. මේ පාර බලෙන්ම මං එනවා. බලෙන්ම එනවා. බලෙන් මේ අපි අත්තාන බලන්න ප්‍රශ්න නැහැ. මට ප්‍රශ්න නැහැ. අනේ මං කන්නේ. මම අයියා විදියට තමයි කොහොමද ඉන්නේ. කොහොමත් අයස් කියන දේ තමයි අපි ආන්නේ. මේ මොකද ෆෝන් අරගෙන දෙන්න නිකන් සීන් එකේ මොකක්ද වෙන්නේ? මෙහෙමයි. Wow. මේ බ්ලොග්ස් ගන්න පුළුවන් අපිටත් පුළුවන්. පුළුවන් මේ දෙන්නගේ බ්ලොග්ස් බලන්න රුමාලය එකේම බලන්න. පිස්සෝ කලබල වුණාට දොස්තර කවදාත් කලබල වෙන්නේ නැහැ. එතන කවුද පිස්සා? කවුද පිස්සා? හායි ඔන්න හැමදාම බ්ලොග් එක පටන් ගන්නවා මෙයාගේ සිත්මි එදිරිසිංහ හෝම්ස් අපි ගාල් යනවා. අදත් යනවා ගාලා අදත් තමයි බ්ලොග් තමයි. කාලේ බ්ලොග් එකක් දෙන්න ඕන. අනිවාර්යෙන්. අපි නම් ගිහලා එන. ඕ මොකද? හිතුව හදිස්සියේ ගමන් අංක 3. ඒක හොඳයි මේක තම්නේල් එකට. ඔන්න පියුමාලි. මොකද කියන්නේ? මලන් ගිය පාර මාව දාලා ගියා. මේ පාර බලෙන්ම මං එනවා. බලෙන්ම එනවා. බලෙන් මේ අපි ඔන්න පියුමාලි දෙන ට්‍රීට් එක පියුමාලි අපි කලින් යදි ගාලේ දාලා ගියා. ඔන්න අද එක්කන් යනවා. යේ. මොකද? හායි. ඔයාගේ ඇඳුම නම් සුපිරි. මගේ ඇඳුම තමයි සුපිරි. මම ඇත්තටම ඊයේ රෑ ඇඳුම පිටින්නේ. මේවා අම්මට සිරි. අම්මඩ හුඩු. ඉන්නේ සපත් දෙන්න. වා. මොකද? බෝලයක් ඔන්න පියුමාලිගේ සිත්නිගේ නංගිට බෝලයක් ඕන. බෝලයක් කරන් දෙන්න. අපි යනවා හික්කඩු. මෙයා තමයි ට්‍රිප් ඕගනයිසර්. මම? ඔව්. ඔයා නෙමෙයි? නෙමෙයි මාව දැම්ම මේක ඇතුළට. මේ ඉන්නේ ඔක්කොම මුල බෝල ආච්චි. මේ මොකද ෆෝන් අරගෙන දෙන්න නිකන් සීන් එකේ මොකක්ද වෙන්නේ? කොපි කරලා අපිත් බ්ලොග්. මෙහෙමයි. Wow. මේ බ්ලොග්ස් ගන්න පුළුවන් අපිටත් පුළුවන්. පුළුවන් මේ දෙන්නගේ බ්ලොග්ස් බලන්න රුමාලය එකේම බලන්න. ඔව් මේ දෙන්නගේ බ්ලොග්ස් එයා ඊරෑ කියවුවා ඒ හිතවල බලන්න එපා. අපි පටන් ගත්තා අපි බ්ලොග් කරනවා. අපිත් එන්න ඕනේ තැනකට ගියා. පිස්සෝ කලබල වුණාට දොස්තර කවදාත් කලබල වෙන්නේ නැහැ. එතන කවුද පිස්සා? මේ ඉන්නේ දෙන්න. ටයිනි සහ ෂයිනිගේ එකම සහෝදරයා. අයියා ෂයිනි වගේද ෂයිනි අයියා වගේද? ඒකද මොකද්ද වෙන්න ඕනේ? කමෙන්ට් එකක් දාන්න. ප්‍රධාන අනුග්‍රහය කොලරාඩෝ. ඉන්ස්ටාග්‍රෑම් Facebook එකෙන් ඔඩර්ස් කරලා ගන්නකොට මෙන්න යන අයිතිකාරී ඉන්නවා අයිතිකාරී. මේ හයිවේ එකට දැම්මා. මොකෝ මල්ලිලානේ මැලි වෙලා ඔයගොල්ලෝ වැඩක් නැහැ නේ. ඒ ළමයි ටික මොකෝ දැන් කික් එක නෑ ඒගොල්ලන් ගියා කික් එක බෑලා වඩිකින්නේ ඉතින් මට කන්න දෙන්නේ නෑ කන්න දීපියෝ ඒ ළමයි අපි ආවාන්ති බෝලේ දැන් ගන්න යනවා පීලෙට අපි ආවා අපිට ෆන් එකේ ආවයනේ අපේ කාර් එකේ ඔව් අපි දැක්කා ෆන් එක උඩරින්ම දැක්කා මේ මොකද වෙන්නේ අපි වාඩි විතරද වාඩි මොකද මේ අයියයි මොකද මේ කොරායෂ් අම්මඩ උඩු බ්ලොග් හැම කරනවා මොකද මේ ඔයා මේකට පෙන්නන්නනේ හැමදාම හිටියා මේකේ ඔයා නංගිකෙකට මූණ පෙන්නන්නලු ඔයාලා හැමදාම බ්ලොග් එක දැම්මේ මම මේ හැම තැනම බ්ලොග් ගයිස් හරි මේක තමයි අපි ආපු ප්ලේස් එක බලමු මොකද වෙන්නේ කියලා ඉතින් අපි එක දවසකට ආවේ නමුත් මේ මට තේරෙන විදිහට මේ එක දවස් දෙකක් වෙන සීන් එකක් තියෙනවා මං ආස යවුම නැතු දෙමින්ද අන්න ඒකයි ප්‍රශ්නේ wow nice place ක්‍රෑක් ගත කරගෙන අපි ආවේ මෙන්න මේකට guys මේක තමයි ලොකේෂන් එක පියුමාලි එදිරිසිංහට vlogs නෑ wow hi ඔයගොල්ලෝ කනවද අපි කෑමට දුන්නා නම් මොකෝ සීන් එක shiny wow guys cheers okay bro cheers ඒ වයින් එක හොඳයිද ජය මේ මොකද මේ අම්මා ගෑනු පාස්ට්‍රේ
ගර්ල්ස්ලා TikTok කරන මරු බෝතලයක් ගාව තියාගෙන ෆෝන් එක TikTok කරන්නේ. අම්මට දිදී මේ බලන්න ඔය කෙල්ලෝ ටික TikTok අම්මට අපේ චූටි කෙල්ලත් කරනවා නේ තූ බබා. පියුමාලි සිඩ්නි ෂයිනි. පියුමාලිගේ චූටිම නංගි මගේ කරේ ඉන්න අපි දැන් නාලා ඉවර වෙලා බලමු මොකද තත්ත්වය මෙතන කියලා. ආ බේබි පූල් යනවා අපි. නැතු අපි බේබි පූල් යනවා. යා. ගාලු කොටුවට. ආයෙත් ප්‍රනාන්දු. හයි. හයි. මෙයා තමයි ඔක්කොටම මම අසනීපෙන් කවදත් ඉදිරියේ කවදාවත් ඉතින් වැඩි. අපි දැන් 26ක් කියන්නේ ඉතින් දැන් ලොකු වයසක් තියෙනවා. ඒ නිසා මෙයාට 26යි මට 18යි නේ. නෑ ඇත්තටම ඉතින් ලොකු වයසක් නේ පොඩි නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ අපිට. මම අයියා විදියට තමයි කොහොමද ඉන්නේ. කොහොමත් IS කියන දේ තමයි අපි ආන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවා මේ මොකද්ද මේ? බැරක් ඔබාමාගේ ගෙදරක අපි බරක් ඔබාමාගේ ගෙදර ආවා. බොරු අනේ ඔය. එහෙම එකක් නෙමෙයි. මේ බරක් ඔබාමා කෙනෙක් කවුද කියන්නකෝ දන්නවද? ඇමරිකාවේ ජනාධිපති කෙනෙක්. ඉතින් මේකට මේ ගෙදරද? මන් දන්නේ නැහැ ඉතින් එහෙම කිව්වා. 1864 පොලිස් කොස්තාපල්. 1848 පොලිස් කොස්තාපල් 1866 පොලිසිය පොලිස් විධානය විධානය ඔව් පොලිස් විධානය මේ ඔක්කොම බ්ලොග්ස් කරනවා මේ ඔක්කොම බ්ලොග්ස් සිඩ්නි එදිරිසිංහගේ බ්ලොග් එක බලන්න සයින් එතකුමාරගේ බ්ලොග් එක බලන්න ගයිස් මම ලස්සනයි මේ තියෙන ලොකේෂන් මේ තැන් රැට කන්න යන්නේ ළමයි අයියෝන් අපිට කැමති ඊළඟ රැට කන්න කී දෙනෙක් ඉන්නවද මහත්තයා? අපේ 10 දෙනෙක් කියලා 11 දෙනෙක් ඉන්නවා හරි. විනාඩි 10ක් එළියෙන් ඉන්න පුළුවන්ද? දැන් 10 කියන්න පුළුවන්. පොඩ්ඩක් පිසි. එහෙම කිව්වද? ඔව්. ඒ නැති විනාඩි 10ක් අපි එළියමු. රෝසිට සිඩ්නිට මාර අමාරුයිලු. සිඩ්නි තමයි අද හොඳටම කරේ. නේ හොඳටම කරේ ඔයා තමයි. මේගොල්ලෝ ඉඳගෙන ඔක්කොම කෑම කන්න ලෑස්තිලා තියෙන සූදානම් වෙලා අද අපි මෙතනින් තමයි ඩිනර් එක ගන්නෙ. ගයිස් කප්පේ නිමේෂ් කන්න. මොකද කනවනේ? කරන්න බලන්නේ ප්‍රශ්න නැහැ. මට ප්‍රශ්න නැහැ ඔයා අනේ මං කන්නේ. ඇයි ඔය කන්නේ? ඩයිට් පියමලි කෝල් එක සෝරි ආයෙත් ෆර්නෑන්ඩෝ හයි ඉලන්න අයියේ කනද